මිනිස්සු වැටෙන තැන්වලදී ඒ තැන පසුතැවි හිටියොත් කවදාවත් පුතේ එයාලට බෑ ඉස්සරහට යන්න. පසුතැවෙන්නේ නැතුව කරන දේ ගැන ફોකස් එක තියාගෙන නැත්තම් ඉලක්කය ගැන මතක් කර වැඩ කරන්න ඕනේ. එතකොට කවදාවත් දේවල් අතාරින්න හිතෙන්නේ නැහැ. එපා වෙන්නේ නැහැ. ඒකේ ගැම්ම නැති වෙන්නේ නැහැ. දෙකක් කරනවා එක පේපරයක් ලියනවා ලකුණු නැහැ සර් බලනවා ලකුණු නැහැ MCQ 50න් හැමදාම 20 ගණන් 30 ගණන් උඩ යන්නේ ගැම්ම බැස්ස ගමන් දැන් බෑ ඔළුවෙන් ටක් ගාලා මොකද වෙන්නේ ඔයාව වට්ටනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න පළවෙනි පේපරේට ඔයාට ලකුණු 100ක් ස්කෝර් කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ දෙවෙනි තුන්වෙනි පාර වෙනකොට නැත්තම් 20 30 වෙනි පාර වෙනකොට ඔයාගේ පේපරේ ලකුණු හොඳට හැදෙන්න පුළුවන්. ඒ නිසා පසුතැවෙන්නේ නැතුව කරන දේට ඉලක්කය තියාගෙන වැඩ කරන්න අනිවාර්යෙන් මේ මාස 5 ඇතුලේ ඔයා ලියන පේපර්ස් 20 30 ඇතුලේ ඊටත් වැඩි ගාන ඇතුලේ ඔයාව ලකුණු 50 60 ඉඳන් 100 දක්වා ගෙනියන්න ඔයාට පුළුවන්. මතක තියාගන්න පසුතැවෙන්නේ නැතුව උත්සාහ කරන්න. ෂුවර් ඇන්ඩ් ෂෝර් ඔයාට දිනන්න පුළුවන්මයි.